නිවිති කියලා කියන්නේ ගෙවත්තේ පහසුවෙන්ම වගා කරගන්න පුළුවන් ගෙවත්තේ තිබිය යුතුම කොළ භෝග වර්ගයක්. මොකද පෝෂක කොටස් ගොඩක් මේ නිවිතිවල තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක තුළින් මම බලාපොරොත්තු වෙනවා නිවිති වගා කරන ක්‍රම දෙකක් ඔයාලත් එක්ක කතා කරන්න. ඒ වගේම නිමිති වලක් කොහොමද අපි කාලයක් නඩත්තු කරන්න කියන කාරණේත් මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නිවිති වල ಗುಣ කතා කරොත් නිවිති කියලා කියන්නේ යකඩ හොඳට තියෙන කොළ භෝග වර්ගයක්. ඒ කියන්නේ වාගේ ලේ වර්ධනයට රක්තහීනතාවය වගේ තියෙනවා නම් ඒක අඩු කරන්න උපකාරී වෙනවා. ඒ වගේම විටමින් A වලින් සමන්විත නිසා ඒ වගේ ඇස් සෞඛ්‍යයට ඒතකොට සමට මේ දේවල් වලටත් ගොඩාක් හොඳයි. ඒ වගේම විටමින් C අන්තර්ගත වෙලා තියෙන නිසා ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරනවා වගේම රෝගවලට එරෙහිව ඔයාගේ ශරීරය ශක්තිමත් කරනවා. ඒ වගේම කැල්සියම් උත් තියෙන නිසා ඔයාගේ අස්ථි දත් මේවත් ආරක්ෂා කරනවා ශක්තිමත් කරනවා. ඒ වගේම ෆයිබර් අන්තර්ගත නිසා කැලරි අන්තර්ගත නිසා ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතියට වගේම බඩවැල් වල සෞඛ්‍යයටත් ගොඩාක් ගුණදායකයි. ඒ වගේම විශේෂම කාරණේ මේකේ කැලරි අඩුයි. ඒ නිසා ඔයා ඩයට් කරන කෙනෙක් නම් බර පාලනයට ගොඩාක් හොඳ කොළ භෝග වර්ගයක් තමයි මේ නිවිති කියලා කියන්නේ. ඒ වගේම අධි රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාවකුත් මේ නිවිති වලට තියෙනවා. ඉතින් මෙච්චර පෝෂක ගොඩක් සමුදායක් තියෙන නිවිති අනිවාර්යෙන් ඔයා ගෙදර වගා කරගන්නව ඕනෙම කොළ භෝග වර්ගයක්. ඉතින් ඒ නිසා අපි අද කතා කරමු බඳුන්ගතව කොහොමද පහසුවෙන්ම මේ නිවිති ගෙදර වගා කරගන්න කියලා. ඉතින් එහෙනම් අපි පළවෙනියෙන් බලමු පළමු ක්‍රමය මොකක්ද කියලා. මේ තියෙන නිවිති වැලක ඉදුණු නිවිති ගෙඩි. ඉතින් මේ ඉදුණු නිවිති ගෙඩි අපිට පුළුවන් ආයෙ පැල කරලා ඒ වගේ පැල වලින් හොඳ නිවිති වැලක් සදා ගන්න. ඒ වගේම ඔයාට මෙහෙම ඉදුණු ගෙඩි හොයාගන්න බැරි නම් ඔයාට පුළුවන් බීජ පැකට්ටුවක් කඩෙන් අරගන්න. මේ තියෙන්නේ මම අර කලින් පෙන්නපු බීජ ඇට ටිකක් වේලලා අරගෙන. ඉතින් අපි බලමු කොහොමද මේ බීජ ඇට පැල කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට පස් මාධ්‍ය මම සකස් කරගෙන තියෙනවා. මෙතන මම මත් පිටපස්, ඒ වගේම කොම්පෝස්ට්, වැලි, එතකොට ගොම පොහොර ටිකක්, ඒ ගොම පොහොර දාද්දී අපි වේලුණු ගොම පොහොර තමයි මේකට භාවිතා කරන්න ඕනේ. කොම්පෝස්ට් සපයා ගද්දිත් ඔයාලට පුළුවන් ගෙදර කොළරොඩු දිරපු තැනක තියෙන ඒ කොළරොඩු මිශ්‍ර පස ඔයාට මේ සඳහා භාවිතා කරන්න. ඉතින් එහෙම තමයි මම මේ හදාගෙන තියෙන මගේ පස් මාධ්‍ය. ඔයාට තියෙනවා නම් එළ පොහොර චුට්ටකුත් උනත් එකතු කරාට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ විදිහට අපි පස් මාධ්‍ය හදාගෙන මේ විදිහට ඇඟිලි පුරුක් භාගයක් වගේ වෙනකන් පොඩි වලවල් හදා ගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත වලවල් වලට අපේ බීජ මෙන්න මේ විදිහට දාලා මේ විදිහට පස් ටිකක් අතුර ගන්නවා. ඊට පස්සේ අපි මේකට වතුර දාලා එක හෙවන තියෙන තැනක තියෙනවා මේකේ පැල ටික මත්තු වෙලා එනකම්. ඔයාලට පේනවද දැන් මේ දවස් කිහිපයක් ගියාට පස්සේ නිවිති බීජ ටික පැල වෙලා තියෙනවා. ඉතින් මේක ටිකක් ලොක් වෙනකන් අපි හෙවන තියෙන තැනක තියෙනවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ ඔයාට පුළුවන් මේකේ වැල හොඳට මැස්සක් ගහලා හදා ගන්න. අපි දැන් කතා කරමු දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා. දෙවෙනි ක්‍රමය තමයි ඔයාට බීජ හොයාගන්න බැරි කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ඔයා වෙරඳ පොලෙන් නිවිති ගේනකොට මෙන්න මේ වගේ දඬුනේ තියෙන්නේ. අන්න ඒ දඬුවකින් උනත් නිවිති වැලක් හදා ගන්න. මෙන්න මේ විදිහට මම දඬුවක් ගන්නවා. ඒ දඬුවේ තියෙන කොළ ටික මෙන්න මෙහෙම මම කපා ගන්නවා. ඒ වගේම මේ උඩ තියෙන දැල්ලත් මම කපලා ඉවත් කරනවා. ඒ වගේම මේකේ තියෙන නම් පොඩි මල් වගේ එන්න ඒවත් ඒ ඔක්කොම මම මේ දඬුවෙන් අයින් කරනවා. ඊට පස්සේ මෙන්න මේ දඬුවේ මේ යට කොටස සාමාන්‍යයෙන් මේක දැන් දවස් කිහිපයකින් කපපු එකන්නේ. මම එතනින් ආයෙ කැපුමක් දානවා මේක හිටව ගන්න ඕන නිසා. සාමාන්‍යයෙන් අපි සමහර අතු පැල කරද්දී ස්වභාවික හෝමෝනයක් විදිහට කුමාරිකා හරි නැත්නම් કૃත්‍රිම හෝමෝනක වර්ග හරි ආලේපනයක් සිදු කරනවානේ. ඒ වුණාට මේ නිමිති වගා කරද්දී එහෙම කිසිම හෝමෝනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද
නිවිති කියලා කියන්නේ දිලීර හානි අවම භෝගයක්. අඟල් 1.5ක් විතර යට වෙන්න මේ දඬු කැබැල්ල අපිට හිටව ගන්න පුළුවන්. ඊට පස්සේ පස් ටිකක් මේ දඬු කැබැල්ල වටේට තද කරගන්න ඕනේ. වතුර සම්පාදනය කරලා ඔයාට පුළුවන් මේක ඉරේලිය තදට වැටින්නේ නැති හෙවණක වගේ තියලා තියන්න මේකෙන් පාත්‍ර ටික මතු වෙනකම්. මෙන්න මේ තියෙන්නේ මම ඒ විදිහට හදාගත්ත දඬුවකින් හදාගත්ත නිවිති පැලයක්. දැන් බලන්න ඒකේ පත්‍ර හට ගන්න පටන්ගෙන තියෙනවා. ඒ වගේ මම ඔයාලට කියවනේ විශේෂ කරුණක් කියනවා කියලා. ඒ තමයි ඔයා මේ නිවිති නඩත්තු කරද්දී ඒකේ මුලින්ම වැල යන්න පටන් ගත්තාම සමහර වෙලාවට මල් එන්න බලනවා. අනිවාර්යෙන් ඔයා මේ මුලින්ම එන මල් ටික කඩලා දාන්න ඕනේ. ඔයා මුලින්ම එන මල් ටික කඩලා එයාට තව වර්ධනය වෙන්න ඉඩ දෙනවා නම් ඔයාට පුළුවන් තව කාලයක් එයාගෙන් අස්වැන්න ගන්න. ඉතින් ඔහොම තමයි නිවිති වගා කරගන්න පුළුවන් ක්‍රම දෙක වගේම නිවිති වැලක් නඩත්තු කරගන්න ක්‍රම. නිවිති වලට ගොඩාක් හොඳයි වියලි ගොබ පොහොර යොදනවා නම්. එතකොට පාත්‍ර ලොකුවට හොඳට වැල වර්ධනය වෙනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. කිව්වොත් වගාවට කැමති ඔයාලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වෙනකම් මගේ වීඩියෝ එක බලපුවාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.